will එකේ past form එක මොකක්ද? එහෙම නැත්නම් will එකේ අතීත කාලය මොකක්ද කියලා. will එකේ අතීත කාලය would. මේ would විවිධ අවස්ථා සඳහා භාවිතා කරනවා. අපි අද would භාවිතා කරන අවස්ථා කිහිපයක් ඉගෙන ගමු. අපිට would එක භාවිතා කරන්න පුළුවන් polite විනීතව ඉල්ලීමක් කරනවා. ඔයා තේ එකක් බොනවද? Would you like a cup of tea? ඔයා කේක් කෑල්ලක් කනද? Would you like a piece of cake? කාරුණික ඉල්ලීම් විනීතව අපි යමක් ඉල්ලනවා. ඒ වගේ අවස්ථාවල අපි would භාවිතා කරන. ඉතින් අද අපි බලමු would භාවිතා කරන තව අවස්ථා කිහිපයක්. අතීතයේ මම හිතපු දෙයක් මම හිතුවා අම්මා එයි කියලා. අතීතයේ මම හිතපු දෙයක් අපි හිතමු මම හිතුවා අම්මා එයි කියලා. ඒක අපි පහු වෙලා කියනවා. මම ඊයේ හිතුවා අම්මා එයි කියලා. එතකොට ඊයේ හිතද්දී අපි ඒක හිතන්නේ mother will come. මම දැන් හිතනවා mother will come tomorrow. අම්මා හෙට එයි. මම දැන් හිතන්නේ. ඊට පස්සේ ඒ හිතපු දේ පස්සේ මං කියනවා. එතකොට දැන් ඒක හිතලා ඉවරයිනේ. ඒක අතීතයට ගියා. එතකොට අපි කලින් හිතපු දෙයක් යමක් වෙයි කියලා හිතපු දෙයක් අපි පස්සේ කියනකොට කලින් දැන් මම අද හිතපු දෙයක් ඒක හෙට කියනවා. මං අද හිතපු දෙයක් හෙට කියනවා. එතකොට මම දැන් අද හිතුවට ඒක හෙට කියද්දී ඒක අතීතයට එකතු වෙලා ඉවරයි. ඒ වගේ අවස්ථාවල අපි would භාවිතා කරනවා. අපි හිතමු මං හිතුවා ඊයේ රෑ හිතුවා ඔයා මට ඊයේ රෑ කෝල් කරයි කියලා. එතකොට මං ඊයේ රෑ හිතුවා ඔයා මට ඊයේ රෑ කෝල් කරයි කියලා. එතකොට ඊයේ රෑ හිතන්නේ. එතකොට ඔයා රෑ හිතද්දී හිතන්නේ අපි හිතමු කසුනේ will call me. කසුනි will call me. කසුනි කතා කරයි. ඒ ඊයේ රෑනේ හිතුවේ. ඒක දැන් අපි අද උදේ කියනවා මං කාට හරි. මං කසුන්ට අද උදේ කියනවා මං ඊයේ රෑ හිතුවා ඔයා මට කෝල් කරයි කියලා. ඒ ඊයේ රෑ හිතපු දේ අද කියනකොට ඒක අපි would දාලා කියන්නේ. ඒක අපිට ඊයේ රෑ හිතපු දේ අද දැන් කියනකොට අපි ඊයේ රෑ හිතපු දේ අද කියනකොට අපිට ඒකට will දාලා කියන්න බෑ. මොකද ඊයේ රෑ හිතපු දෙයක් නේ. ඒක අතීතයට එක් වෙලා ඉවරයි අද කියනකොට. මම හිතුවා I thought you will call me කියලා කියන්න බෑ. මොකද ඊයේ රෑ හිතපු දෙයක් ඒක අද කියනකොට අපිට will දාලා කියන්න බෑ. ඉතින් අපි ඒ වගේ වෙලාවට අපි භාවිතා කරන්නේ would. අපි බලමු උදාහරණ කීපයක්. මම හිතුවා ඔයා එයි කියලා. මේක මං ඊයේ හිතුවේ. මම හිතුවා ඔයා එයි කියලා. ඒ වුණාට එයා ආවේ නැහැනේ. එතකොට ඒක දැන් අද මම කියනවා ඔයා එයි කියලා හිතුවා කියලා. I thought that you would come. එහෙම නැත්නම් I thought you would come. I thought you will come කියලා කියන්න බෑ. අතීතයේ හිතපු දෙයක්. දැන් අපි ඒක හිතලා ඉවරයි. අපි දැන් ඒක අතීතේ අපි කලින් හිතපු දෙයක් අපි දැන් කියනකොට ඒක හිතලා ඉවර දෙයක්. ඒ නිසා අපිට will දාන්න බෑ. I thought that you would come. or I thought you would come. මම හිතුවා ඔයා යයි කියලා. I thought you will go නෙමෙයි. I thought you would go. අපි දැන් වෙයි කියලා නෙමෙයි වෙන්නේ නැති වෙයි කියලා හිතන්න පුළුවන්. මම හිතුවා ඔයා එන්නේ නැති වෙයි කියලා. I thought you wouldn't come. ඔයා එන්නේ නැති වෙයි කියලා මම හිතුවා. මම හිතුවා ඊයේ ඔයා එන්නේ නැති වෙයි.